වික්ටර් රත්නායකනේ. කොහොමද මේ සින්දුව ලියන්න මචං ප්‍රේම කියන දර්ශස් කියන එක. මුගේ තර ජීවිතයේ ඇත්තට වෙච්ච කතාව මේ කියන්නේ. ආපංගෝ තනි කරුවේ ඔබ ඔබම පොතේ ඉන්න මම මෙහෙම මෙතන ඉන්නවා. මේක අහපන්කෝ. හොඳේ. මේකේ මචං ලස්සනම මේ සින්දුවේ තියෙන රචනා කිරීමේදී ඒ කෞශල්‍ය කියන එක පෙන්වනවා මචං. හරි ලස්සනටම එකම වස්තුවක් එකම වස්තුවකට විවිධාකාරයේ අර්ථකථන දීලා. එකම දෙයකට. මිතං හඳට මේ මුළු කතාවම හඳ තේමා කරගෙන හැබැයි හඳ වටා කතා ගොඩාක් එකතු කරලා එකම වස්තුවකට. අනේ මේක ලස්සන කතාවක් මේක වෙන්නේ මචං. ඒ කියන්නේ තවත් මේක ආතල් වෙන්නේ ප්‍රේම කීර්ති අල්විස්ටම වෙච්ච වැඩක්. ඌටම වෙච්ච වැඩක්. ඔන්න මචං මෙහෙම කතා ඉස්සලා කතාව අහගෙනින්කෝ. මචං මං ඉන්නේ දොඩංගොඩනේ. ඔව්. දොඩංගොඩට පොඩ්ඩක් එහා පැත්තේ මචං තුඩුගල තියෙන්නේ. ඔව්. හොඳ තුඩුගල පැත්තට වෙන්න තමයි මේ ප්‍රේම කීර්තිගේ ගෙවල් තිබිලා තියෙන්නේ. හරිද? මම හිටපු ගෙවල් බැඳලා හිටපු ගෙවල්. හරිද? කටුකුරුන්ද හන්දියෙන් බස් එන්නේ මචං මතුගම පාරේ මේ හවස 5:00 6 විතර වෙනකන් 5:00 ගියමු තමකෝ. 5න් පස්සේ මතුගම පැත්තට බස් යන්නේ නැහැ. මොකද කටුකුරුන්දේ ඉඳන් මතුගම ටවුන් එකට මේ මතුගම කටුකුරුන්දේ ඉඳන් දොඩංගොඩ ටවුන් එකට ඇවිල්ලා මචං දොඩංගොඩිනුත් බැලලා නෑබඩ පාරේ ඉස්සරහට යන්න ඕනේ කිලෝමීටර් 5ක් විතර. ඒ කියන්නේ කටුකුරුන්දේ ඉඳන් මුගේ ගෙවල් හරියට සමින්ට කිලෝමීටර් 15ක් විතර තියෙනවා. දැන් ගණන් හදලා බැලුවොත් පාරකදී තියෙනවා මචං. මෙයා වැඩට ගිහිල්ලා එක දවසක් කටුකුරුන් දැන් හවස් වෙලා කටුකුරුන් හන්දියෙන් බැහැලා කටුකුරුන් හන්දියේ ඉඳන් දොඩංගොඩ ඔරලෝසු කණු ළඟට ඇවිල්ලා එතනින් නෑවට පාරේ තුඩුවල පැත්තට මොගේ ගෙවල් ළඟට යනකම් පයින් ඇවිල්ලා ගියාම්කෝ කිලෝමීටර් 15ක් විතර. දස්සන තියෙන. පයින් ඇවිල්ලා එනකොට මචං මූ ගෙවල් ඉස්සරහට යනකොට සරප්පු දෙකක් කරලා තියෙන දැක්කම එදිනට වඩා ගෙදර නොපොරුයි පොඩ්ඩක් අවරාර ගෙදරට ඇවිල්ලා කියලා මොට යන්තම් තේරෙනවා මචං කොට්ටක් පැනලා කියලා. හරිද? ඒ වගේම පොඩ්ඩක් ඇතුලේ මේ පොඩ්ඩක් එළියෙන් ගිහලා සැකේට මචං සැකේට ගිහලා ජල්ලෙත් අයින් කරලා බලනකොට බං තමන්ගේ ගෑණි වෙන එක්ක හුකනවා ගියහන්කෝ. ඔව්. කාමරේ. ඔව්. මහා දුකයිනේ. ඔව්. තවත් ආතල් කියන්නේ මචං මූ බැඳලා තව ලොකු කාලයක් නෙමෙයි. එමෙකේ දැල්විස් බැඳලා කියන්නේ මූ කාන් දෙන්න කාලයක් ලව් කරලා බැඳලත් මහ ලොකු කාලයක් නෙමෙයි. ඔව්. හරිද? මේක දැකලා මාරම දුක ඇති වෙනවා. පට්ටම් යකෝ බැඳලා ටික ළඟදිම සල් දෙක තුනක් ඇතුළත තමන්ගේ ගෑණි වෙන එකෙක් එක්ක හුකනවා දැක්කට පස්සේ අද කොල්ලේකට පද්දුලක දැකන වේදනාව. ඔව්. මාරම එකක් නේ. දැන් මම කියන්නේ මචං මං අක්ක කෙනෙක්ට කාලයක් අවුරුදු කාලයක් ලව් කරා. හරිද? ලව් කරාට පස්සේ ගෙදරින් එහා කියන්නේ මේ කෙල්ල රට ගියා මචං. පොයිගල මොඹර කියලා තියෙන කතන්දරේ. ඔව්. කෙල්ල රට ගියාට පස්සේ මම හිටියා අපි මිහිනොත් අවුරුදු මාස ගාණක් අපි දෙන්න ෆෝන් එකම ලව් කර හිටියා. කොහොම එනකොට මචං කතන්දරයක් ඇදිලා කෙල්ලට ගෙවල් පැත්තෙන් ප්‍රොපෝසල් එකක් ගෙනල්ලා රට ඉන්න කොල්ලෙක්ම මේ කෙල්ලට අම්මෙන් ඇහුවා එක්ක ඒ පැත්ත තෝරගන්න එක්ක මං තෝරගන්න. කෙල්ලට කරන් දෙයක්වත් නෑ මමත් කොහොම හරි කමන්නේ නෑ. ඉතින් අපිට තව කාලයක් තියෙන දැන් මට මේ උපාධිය දෙකක් වෙනවා මචං. නැද්ද? කවදා හරි ඉතින් ඊට පස්සේ මේ කවුරුදු ගානක් ඉගෙනගෙන මේ හැමදේම කරලා ඉවර වෙලා දැන් අපි 3rd එකේ ඉන්නවා කියලා කියන්නේ බං මාර අපේ ජීවිතේ භාගයක් මේක මේ අධ්‍යාපනයට යට කරලානේ. ඔව්. මේකෙන් අපිට තියන්න බෑ බන්දයක්. අනිවාර්ය. නැද්ද බං? දැන් අපි මේ බලහන්කෝ මේ ආසයට ලස්සනට අපි සිත සෙට් වෙලා ආරක් වෙන එක කතන්දරේ පැත්තකට දාපන්කෝ. ඒක පැත්තකට දාපන්කෝ. නෝන මචං අපි දෙන්නම එහෙම සෙට් වෙලා මේ ලස්සන හුලං වදිනකොට මේ බැල්කනි න කවි සිතුවිලි මතක් කරා. ආසල් එකක් නෙමෙයි ගන්නෙ. හරිද? ඒ වගේ මම කියන මම කෙල්ලගෙන මම දුකෙක් මම අර ආ ගන්න ගත්තේ මචං ඒ අදහස. ඔව්. කෙල්ලට ඒක එච්චර ආදරෙන් ඉඳලා මචං අද වෙනකොට කෝල් එකක්වත් ගන්න නැහැ. ඒ මිනිහා අපි දෙන්නගේ ලව් එක දන්න හින්දා ලොකුට වැදුනා කෙල්ල අඬලා බෑ කියලා. අරුත් එක යාළු වෙන්න කියන්නේ ඒක ගෙදරට යන්න කිව්වා. ඒ ගෙදර ගිහිල්ලත් මාත් එක්ක හැමදාම පැත්තකට වෙලා අඬනවා. මම බැල්කනි පල්ලයට පයින් හදනවා. මට ආදරෙයි මචං. ඔව්. මට ආදරෙයි. ඒ වුණත් ගෙදර තියෙන බලපෑමත් එක්ක ඒ ගෙවල් වල මිනිස්සුත් හරි මිනිස්සු බං ප්‍රශ්නයක් විසඳ ගන්න දන්නේ අපි මෙච්චර මට කියන්නේ මට ඕනේ නෑ මචං.
ඒ වුණත් ඒ මිනිස්සුන්ට කතා කරන්න පිළිවෙලක් තියෙනවනේ මම ප්‍රශ්නයක් කියලා දෙන්න ඉගෙන ගත්ත මිනිස්සු හැටියට. ඔව්. උන් ඉගෙන ගත්ත මිනිස්සු මචං මම දන්නවා. ඒවට එහෙම මට කැරි බලු විදියට කතා කරා මම පට්ට දුකම කතන්දරය යන්නේ ඒක තමයි. තෝ කපලක මගේ ගෑණි මගේ කෙල්ල මැරුවත් තොට දෙන්නේ නැහැ කිව්වා. හරිද? මම එන්නේ නැත්තම් මම මරලා දානවා කිව්වා. තාත්තා කෙනෙක් එහෙම කියනවද බං? කවදාවත් නෑ නේද? දුකයිනේ හරිද? ඔව්. දැන් මචං එහෙම ආදරයක් නැති වුණාට පස්සේ ප්‍රේම ගීතය අල්දිස්ට දැනෙන වේදනාව මචං ඔව්. මාරම දුකක් නේ. පට්ටම දුකක්. මූ මචං ආපහු අර කිලෝමීටර් ටික අර විදිහටම පයින් ගිහලා කටුවරුන් දහන් දිහා පැත්ත පැනනක මම බීච් එක මචං වෙරළ තීරයට ගිහලා තනිකර කුරුසි ගැහුවා වගේ අත් දෙක දෙපැත්තට දාගෙන තමන්ගේ අර බඩු බෑග් එකත් පැත්තකින් දාලා ඔව්. මූ අහස දිහා මචං බලාගෙන ඉන්නවා. අහස දිහා බලන් ඉන්නකොට මූට එකපාරම මුළු අහසෙම එක තරුවක් මචං මාර විදිහට තනි තරුවයි තියෙන්නේ. ඔව්. මේ සින්දුව මම තන්ට පිළිනේ. ඔව්. හරිද? ඔව් මචං. අමරසිරි වීරස් මේක ලස්සනට කියනවා මචං අර හැංගීම් භාව රූපනේ අර තමන්ට තියෙන වේදනාව තරුවකින් පිට කරනවා. තරුවට පිට කරන විදිය ඒක ඒ වේදනාව අපිටත් දෙනවනේ බං. ඒක අඬලා ඒ සින්දුව කියන්නේ. ඔව් නේ. ඒ සින්දුව ඔන්න බලපන් උන මේක හපන් ඔන්න හපන්. තනි තරුවේ අඬනවා බං. ඔව්. නේ තනි තරුවේ මට දුකයිනේ. මහරම දුකයි. ඒ සින්දුවනොත් බලහන්කෝ. ඔබ ඔහොම ඔතන ඉන්න මම මෙහෙම මෙතන දැන් ඔන්න මචං මේකේ මට තමයි මතක් වෙච්චලයි මම මේ කියන්න ගත්තේ. මේ නැත්නම් මේ කැලලා ඉවරලා යන හින්දා සින්දුව. ඕකේ මචං දැන් මං අර කිව්ව නේද මුලින්ම මේක පටන් ගන්නකොට තන්තරුවේ කියලා සින්දුව මචං එකම වස්තුවකට බහුරූපන ගොඩාක් අදාළ කරනවා කියලා එකතු කරනවා කියලා. ඔව්. චරිත ගොඩාක් පටේ ගාවනවා කියලා. හ්ම්. ඒකදී ඔන්න පළවෙනි චරිතය මෙයා ගෑවුවා. තනි තරුව කියලා ආමන්ත්‍රණය කරනවා තරුවටම. මේ ඔරිජිනල් Tamanට පේන තියෙන තරුවටම කියනවා දුක කියලා තනි තරුව ඔයා ඔතන ඉන්න මම මෙතන ඉන්නවා. මගේ දුක ඔයාට කියනවා ඔයා මගේ දුක අහගෙන ඉන්න කියලා Tamanට තියෙන මේ ලෝකේ කියන්න තියෙන එකම කෙනා හැටියට. ඔව්. උපදේශකවරයෙක් හැටියට තියාගන්නවා. හොඳ? කියන්නේ තරුව. දැන් අපිට මනෝවිද්‍යාව උගන්වනවා මචං. උපදේශනය සහ මාර්ගෝපදේශනය කියලා දෙකක්. හරිද? මාර්ගෝපදේශනය කියන එක දෙන්නේ මචං ඔය පන්සල්වල ලොකු ආම්දුරවරු, ඉස්කෝල වල ඉන්න ටීචර්ස්ලා, ප්‍රින්සිපල්ලා ඔය වැදගත් චරිත මචං ඉන්නවනේ. උන්ගෙන් කියලා කවුරු කෙනෙක් ඇවුවට පස්සේ හරි ඔයා මේ දේ කරන්න කියලා ඔන්න කියනවනේ. ඒකට කියනවා මාර්ගෝපදේශනය කියලා. ඒ උපදේශනය කියන්නේ මචං ප්‍රශ්න උපදේශකව මනෝවිද්‍යාවට පිළිගන්නකොට උපදේශනය කියලා කියන්නේ මචං ගිහිල්ලා මේකෙනකින් ප්‍රශ්න කරාට පස්සේ යා කවදාවත් උපදෙස් දෙන්නේ නැහැ. මෙහෙම කරන්න කියලා කියන්නේ නැහැ. මම කරේ මෙහෙමයි. හොඳද? හැබැයි මම දැකලා තියෙනවා කෙනෙක් මෙන්න මේ විදිහට කරලා තියෙනවා. හැබැයි ඒක සක්සස් වුණා කියලා ඒ මාර්ගෙන් කියනට පස්සේ තමන් ප්‍රශ්නේ ගෙනාපු මේකා තීරණය කරගන්නවා. හරි මාත් එහෙනම් ඒ විදිහට කරන්න ඕනේ නේද කියලා මෙයා තමයි ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ. ඔව්. ඒක කරන්නේ උපදේශනයෙන්. මාර්ගෝපදේශනයෙන් කියන්නේ කෙලින්ම කරන්න ඕන වැඩේම කියනවා. උපදේශකවරයෙක් විදිහට තබා ගන්නව කවුද? තරුව. එයි එයාට කියන්න බෑ. තරුවට කියන්න බෑ මචං අපිට මේක කරන්න කියලා කියන්න බෑ. ඔව්. හරිද? එයා තරුවට ප්‍රශ්නය කියලා තරුවෙන්ම ඔන්න බලහන් මාර ලස්සන විදිහට උත්තරේ ලබා ගන්නවා. තරුවෙන්ම මාර ලස්සන විදිහට උත්තර දෙනවා. ඒක තර ලස්සනට මේ වෙලාවේ භව රූපණය කරනවා තරුව උපදේශකවරයෙක් විදිහට. ඒ කියලා කියන්නේ උපදේශනයක් සිද්ධ කරන කෙනෙක් විදිහට එයා ආරූඪ කරගන්නවා. තනි දරුවට දුක කියන්න කියන කෙනා විදිහට ආරූඪ කරගන්නවා. දුක හන අයියා විදිහට තරුව ඒ උපයෝග කරගන්නවා. මෙයා තනි වෙලා දැන් තරුවත් තනි වෙලානේ. තේරෙනවද මචං? ඔන්න මචං ඒක ඒ දුක ඒ වේදනාව අනචම් ඒ දුක ඒ වේදනාව මේ වික්ටරත්නායක ලස්සනට කියනවා මචං. ඔව්. පට්ටට කියනවා. දැන් එන ඊළඟ කැලට යන්. මොකද මම මේ කැල කිව්වේ මට තව පොඩ්ඩක් අමතක වෙනවා. ඒක අමතක වුණත් මේ සින්දුවේ ලාතන ආතල්ලේ ගන්න බෑ. හරිද? මේ හුළඟ මරුණේවා. අර ඇත්තට ඒ හුළඟත් එක්ක සුපිරි සින්දු. අර මරු බං කේ හුළඟක් එන්නද? නහපන්. ඉදිරි ගෑලා හම්. මෙතනදී මචං අහපන්කෝ වැඩේ මේදලා මම උඹට කියවන අර එකම වස්තුවට මේ ඒක තන්දරේ මට නැවත නැවත උල්පලා කියන්න ඕනේ මචං. දැන් ඔන්න එකක් තමන්ගේ දුකහන අයිය විදිහට හදාගත්තනේ. දැන් මේ වෙලාවේ මචං තරුවටම මේ ගම්‍යමාන කරන නැත්නම් ගම්‍යමාන දන්නවනේ මචං අර බොරුවටම අපි ලියනකොට ගම්‍යමාන විද්‍යමාන දාන හින්දා මට කටට එනවා ඌවා. හරිද? ගම්මේ ඔන්ද
මචං මේ තනි තරුවට මේ වෙලාවේ ලස්සන වචනේ මට ඔකට එන්න ආරූඪ කරනවා. මම චරිත වචනේ ආවා මචං. ඔව්. ඔන්න ආරූඪ කරනවා මේ වෙලාවේ තමන්ගේ භාර්යාව. බිරිඳ. බිරිඳ ආරූඪ කරනවා. ඉස්සලා ආරූඪ කරා දුකහයන් අයියා විදිහට. දැන් මේ තරුවට ආරූඪ කරනවා බිරිඳ. බිරිඳ තමන්ගේ. මචං. හරිද? මුවග පැටලි පැටලි නිතග ඇමිනි ඇමිනි. හරිද? මම දන්නේ ඒක වැරදුනාද කියලා. කොහමද මේ කතාවක් මේ කියන්නේ? ඔව්. මචං මම මේ සින්දුවේ ඉගෙනගෙන කියනවා නෙමෙයිනේ. සින්දුව අහලා බලලා මේ මට හිතෙන දේවල් සහ මට මේ සින්දුවෙන් ඇහෙන දේවල් එක්ක මගේ ඒක. නැත්තම් මම මේ ප්‍රොෆෙෂනලි කරන දෙයක්ද? තනිකර අපි දෙන්න ගන්න ආතල්ල ගන්නේ මචං. අනිවාර්ය. නේ? පට ආතල්ල ගන්න මේ ගන්නේ. අනිවාර්ය. බොරුවට මයික් දෙකකුත් අල්ලගෙන පාරක් ගාලා හිටිච්ච වෙලාවක නේද? අද වෙන්නේ. හරිද? ඒ වුණාට කැරිය ආතල්ලක් මේ ගන්නේ. හරිද? නිකමට අපි දෙයක් කරන්න බෑ බං. අනිවාර්ය. මේ බගුල් කරලා ලරිනවද නේද? අපි දෙයක් කරන්න බෑ. ඒක නිසා හරිද? මේකේ මේ කතාවට එමු. මුවග පැටලි පැටලි නිතග ඇමිනි ඇමිනි මෙච්චර කාලයක් මාත් එක්ක ආපු ඔයා. හොඳ ඔයා ඔතන ඉන්න. දැන් මම මෙතන ඉන්නම් කියලා. කියන්නේ මම. එපා. හරිද? කුණු හරප බෑ මේක. අර හැදියන්කොත් දැන්වත් මේ අර මුවංග. ඔන්න ඊටහක මට මේ වෙලාව ඉබ්ලිස් තව දෙයක් කියලා දෙන්න ඕනේ. අර බුදුදහම මචං අර හාමුදුරුවෝ දානවල ටිකට පස්සේ කියන්නේ මචං තදංග වශයෙන් හිත ප්‍රහීන කරගන්නේ කියලා. සිතුවිලි කෙලෙස් ප්‍රහීන කරගන්නේ කියලා. ඔව්. ඒ කියන්නේ මචං මේ මොහොතටවත් ඔබ පොඩ්ඩක් හැදියන්කෝ. උඹ මහාන වෙන්න ඕනේ චරිතයක්. උඹ මෙතන ඉන්න ඕනේ චරිතයක්. නිකන් හිතහන්කෝ. හරිද? හ්ම්. ඔන්න මෙච්චර කාලයක් ආපු ඔයා ඔතන ඉන්න මොකක් මට පැටලි නැතක නැමිනි ආපු ඔයා ඔතන ඉන්න මම දැන් මෙතන ඉන්නවා. ඔව්. හොඳ ඔන්න දැන් ජීවිතෙන් අයින් කරලා දාන තරම් තරහක් කේන්තියක්. මෙච්චර දැන් මේ කියන්නේ මේ විවාහ බන්ධනයට අකුණු පාරක් ගන්න. ඔව්. හොඳ ඒකෙදි තවත් අවුල කියන්නේ මචං මුන් දෙන කාලයක් ලව් කරලා බැඳා විතරයි. සතු දෙකයි. සත් දෙකයි. එතනදී තනිතරුවට තවත් ආමන්ත්‍රණය තවත් ආරෝඩයක් මවනවා මචං. තව දෙයක් ආරෝඩ කරනවා. මොකද තනිතරුව කියලා ආමන්ත්‍රණය කරලා කියන්නේ දරුවෙක් නේ තනියෙන් ඉන්න කාන්තාවක් විදියට. තවත් ලස්සනයි නේ. මට හිතෙන දෙයක් මචං මේක හොඳේ. අතු මන් දන්නේ හරියද කියලා. එනකොට අපි දෙන්න මේ ගන්න සුපිරියාත් මට හිතෙන මම මේ සින්දු අහනකොට මට නැගෙන චිත්‍ර රූප මම මේ කියන්නේ. අනිවාර්ය. හොඳ මට නැගෙන චිත්‍ර රූප මම මේ කියන්නේ. හරි. ඔය දෝකෙදි මම හිතනවා මට හිතෙනවා මචං. ඔය තනිතරුවේ කියලා උතන තව පාරක් කියන්න ඇත්තේ මේ ළඟදී විවාහ වෙච්ච දරුවෙක් නැති අම්මා කෙනෙකුගේ චරිතයක්ද ආරූඪ කරේ කියලා වෙන්නත් පුළුවන් මචං. එහෙම හිතෙනවා තනතරුවේ කියලා. හොඳ එතෙන්ද කියනවනේ තනතරුවේ දැන් ඔන්න මේ කියන කැලල හපන්කෝ. එතනදී අර අමර මේ කවුද වික්ටර් රත්නායක කියන විදිහක් මචං තියෙනවනේ සින්දුවක තමන්ට තේරෙන දෙයක්. අඬලා කියන දෙයක්. හරිද? යන්න ඒකෙදි මචං තවත් හිතෙනවා. ඔන්න හපන්කෝ. මම මෙහෙම මෙතන ඉන්නවා. දැන් ඔබට තේරුණා? ඒක මචං අර ඒ කියපු විදිහෙන් බලන්න. ඒ කියපු විදිහෙන් තේරෙන්නේ එහෙම එකක් තමයි බා. එහෙම තමයි හොඳේ. ඔව්. හොඳ. බාල්දි දාන්න එපා මාත්‍රා. හරි ඔන්න අපි ඊට ටිකම මේ කිව්ව කාරණාව ඔව්. මේ සින්දුවේ ඒ කෑල්ල අර කෑල්ල පැත්තකට දාලා වුණත් මචං මේ කෑල්ල හපන්කෝ. හරිද? මේ කෑල්ල කියලා කියන්නේ මචං අර හුත්ත බාල්දි දානවා. ඒකයි මම මේක අර ඉදිරියට පොඩ්ඩක් කතා කරේ. ඕ ලොකු වේදනාවක් පිට කරනවා. පට වේදනාවක් දෙන්නේ. මචං ඒකෙදි මට කියන්නම ඕනේ නේ මචං එකට ජීවිතේ ආපු ඔයා මාත් එක්ක. හොඳ ඇඟිලි පටලවගෙන හොඳ නිතඟ ගාවගෙන ඒ ජීවිතේ පට්ට කාලයක් මාත් එක්ක ඔයා ආදරයෙන් කළා. දැන් අපි එකතු වුණා. මේ එකතු වෙච්ච වෙලාවේ මගේ හදවතින් යන්නේ ඇයි ඉගිලි. බලන්න මේ සින්දු තියෙන කෑල්ල. මගේ හදවතින් යන්නේ ඇයි බං ඉගිලි කියලා අහනවා. හොඳ ඒ වෙලාවෙත් ආරුඩ කරන තනිතරුවේ ඔබ ඔතන ඉන්න මම මෙතන ඉන්නම් කියලා. මේ සිද්ධිය වෙන්නේ මචං දැන් ඔබ ඇත්ත කතාවත්ම වාගනින්කෝ.
මට මැවෙනවා මචං. පේනවනේ මං සිරාවට. ඒකනේ ඉස්සෙල්ලා හොඳ. ඔබ කිව්වකින් පස්සේ සින්දුවෙන් භාගයක් ඒකයි මට රෙකෝඩ් කරන්න හිතුනේ. අනුන්ගේ මේ ප්‍රේමකීර්ති අල්විස් කියන කෙනා මේ මුහුදේ මං වෙරළ ඉස්සෙල්ලාම මෙතන ඉඳන් පොඩ්ඩක් ෂොක් එකේ වගේ හිටිය දැකනේ. සිරාටනේ අපි බූට් කාලා තියෙනවනේ මචං. අනිවාර්යෙන් ඒවත් එක්ක සෙට් වෙනවා මචං අම්මෝ. නේ අහපන්කෝ මචං මට මේ කතාව පොඩි වචන දෙක කෑලි තුනක ඉන්නේ මචං ඔච්චර දෙයක් එන්නේ. නැතුව ආංකෝ. ඇත්තටමනේ ඒ ගීතයක තියෙන තනිතරුවේ කියන එකෙන් කොච්චර දන්නේ නෑ අත්තරම සිරාවට බං ඒක ගැන කල්පනා කරොත් මාරනේ දැන් තියෙන මේ හුත්තවල් වගේද නේ දාල් ඔව් දැන් කාලේ තියෙන සින්දුවක්. ඇත්තටමනේ හෝ මචං පට්ට මේ මාර දුකයි නේ බං ඒ කියන විදිහත් එක්ක ඔව් නේ මාරව ඇත්තටම ඉස්සර සින්දු නේ බං දැන් අපි ඉස්සලා අහපු අර බලහන් අර සින්දුව මොකද්ද මේ අපි දැන් ඉස්සලා බටලි එන්නාරලා බර්ලිනාරත් අපි පොඩ්ඩක් ඒක අර බුලක් කෙලියන අර උන් ටික ඇවිල්ලා මේ අපිත් එක්ක හැමෙන්න ගත්තා නේ ඒක අපි ඉවර කරගන්න බැරුණානේ ඊට ඉස්සල්ලා අපි කිව්වේ මචං මේ රාධා ක්‍රිෂ්ණාගේ කතාව රාධා ක්‍රිෂ්ණ හිමදියවි හිමාලයේ ඒ කියන්නේ නැග්ගනේ බං සින්දු නැද්ද මට නැග්ගා අනු පෞද්ගලිකව කියන්නේ මට නැග්ගා වචන වලින් නැග්ගා. අඩෝ වචනකින් ඔහොමනම් නේ ඒක පැත්තකට දාපන්කෝ නග්ගන්න පුළුවන් අපි වර්තමානයේ මේ අපි වැල් බලන අපි අපේ නග්ගන්න පුළුවන් තරමට ඒ ලස්සනට මේ භව රූපණය කරනවා කියලා කියන්නේ ඒ චිත්ත රූපයෙන් මේ මවනවා කියලා කියන්නේ සින්දු වලින් මරුනේ මචං අනිවාර්යෙන් නේ පට්ටනේ දැන් මේකෙදි කියන්නේ මචං අපි දෙන්නත් එක්ක එකට ඉඳපු මේ කිච්චර කාලයක් ගත කරපු යා මගේ හදවතින් ඇයි ඉගිලි යන්නේ ඇයි අරුත් එක මේ විදිහට හිටියේ මේක මට දරන්න බැරි දුකක් වේදනාවක් ඇයි මෙච්චර මං දැනටත් ඒ දේ සිද්ධ නොවුණු නම් ජීවිතේ මාර විදිහට ඒ සිද්ධ ඒ දේ වුණත් පට්ට ආදරය කරන මිනිස්සෙක් නේ ජීවිතේ පට්ටම ආදරය කරන මිනිස්සයානේ මම දැන්දට පස්සේ තමන්ගේ මුළු ජීවිතේම ප්‍රධානම අනිත් භාගේ ගෑණිනේ බං අද කාලේ ඉතින් ඕවා සාමාන්‍ය දේවල් වගේ තමයි. එහෙම ගොඩක්ම එහෙම වුණත් මචං අර අපේ අම්මලාගේ තාත්තලාගේ චරිත හොඳ ඊට පෙහපැත්තින ඒ පෞරාණික චරිත දැක්කට පස්සේ මචං වර්තමානයේ ගැන හිතලා තේරුමකුත් නෑ බං ඒ චරිතය එච්චර කාලයක් ලස්සනට ඉන්නකොට එහෙම සිද්ධියක් වුණොත් ඒ මිනිස්සුන්ට තේරෙන්නමපත් වෙනවනේ බං අපේ අම්මලා තාත්තලාට හිතපන් වර්තමානයේ පැත්තකට දාලා ඔව් ඔව් දෙමිනෝ මචං විතරත් නායක මෙන්න ඉතුරු ටික අහලා ඉවරයක් කරමු කොහමද සින්දුවේ ඔබත් ඔහොම ඔතැන මම මෙහෙම මෙතැන ඉන්නවා තනිතරුවේ අඩෝ ඔබට දැනුණාද බං ඒක ඈ අඩෝ තනිතරුවේ කියන ඉඳලා අන්තිමට මේ ඔක්කොම කියුණාට පස්සේ මතක් වුණාට පස්සේ බං අපිට ඇඬෙන්නේ දුක හිතින් අපේ ඇහෙන් කඳුලක් බේරෙන්නේ මට පෞද්ගලික වුණ හින්දා මම මේ කියන්නේ මටත් එහෙම නේ. අඩෝ මේ සියලු කතන්දර මතක් වෙලා අපි දෙන්න මේ විදිහට අන්තිම දවසෙත් කතා කරලා ආතල් එක්කත් අරගෙන හඳ මට තේරෙනවා මචං මේ මං ගන්න අන්තිම ආතල් එක කියලා මට ඒක හරි මතක් කරන් ලස්සන මතකයක් වෙයි කියලා මාත් හිතෙන් හඳ මට මේ හුත්තවල් කියන්නේ මට ඒකිට එහෙම ආතල් එකක් ගන්න තත්ත්වයටපත් කරන්න ඕනේ ඒකිට යටින් දන්නවා මචං මේ අන්තිම එක කරන්න වෙන්නේ අපි දෙන්නටත් කියලා අපි දෙන්නගේ සුන්දර මතකයක් වෙයිනේ කියලා මොකද දන්නවනේ අපි අහලා තිනුන අපි මචං එයාත් කැම්පස් මාත් කැම්පස් හරිද අන්න ඒක අපි දෙන්නක් ජීවිතේ ලස්සන දේවල් ඉගෙනගෙන තියෙනවා අපි දෙන්නවා අසලා ආදරයක් ලස්සන වෙන්නේ රාගයෙන් කියන කතන්දරය අපි දෙන්න හොඳට දන්නවා අන්න ඒ රාගයේදී අපි දෙන්නගේ ආදරය ලස්සන කරගත්ත තැන් බොමයි හරිද ඒකෙදිත් අපි දෙන්න අන්තිමටම මන් දන්නේ එයාත් ඒක හදවතින් හිතලාද නැත්නම් මං ඉල්ලපු හින්දා මං ඉල්ලුවොත් නොදී ඉන්න හින්දා හැමදේම දුන්නද මන් දන්නේ මමත් අර සින්දුවට ආරූඪ කරලා යාගේ චරිතයව නිර්මාණය කරවතින් ප්‍රති නිර්මාණය කරවතින් මචං එයා හිතලා තියෙනවා මේ අපි දෙන්න අන්තිම එක ඒක නිසා මං අකමැති වුණත් මේ වෙලාවට සුදුසු නැති වුණත් අපි දෙන්න මේ දේ කරමු කියලා දුන්නාදෝ කියලා මට හිතෙනවා. කොහොම වරි මචං අදට කතා කරන්නෙත් නෑ. අදටත් මතක් වෙච්ච ඒ සිතුවිලි ඔක්කොම මතක් කරලා අන්තිමට මගේ ඇහින් කඳුලක් බේරෙන අවස්ථාව බොහොමයක් තියෙනවා. හරිද? පට්ට දුකයි මචං. හරිද? මේ සින්දු වික්ටර් රත්නායක අන්තිමට අඬනවනේ බම් මේ. මේ අහංගෝ ඔන්නම කියලා දැන් වහපන්. අඬනවා බං වික්ටර් රත්නායක මේ සින්දුවේ. ඔව් මචං. මනුස්සයෙක්ට මචං ඒ වගේ දෙයක් වෙන්න ඕන.
ඔන්න බලන්න අඬනවා දුකයි කඳුලක් වැටෙනවා අර සියලු මතක මතක් කරගෙන ඉන්නවා ඔබට වෙලා තියෙනවා මට වෙලා තියෙනවා පෞද්ගලිකව දැනෙනවා ඒකෙන්ද අපිට දැනෙනවා ඔය බලන්න සුසුම් හෙලනවා ඇයි දෙයියනේ මට මෙහෙම වුණේ මට වැඩන්නේ දුකයි මාර නේ මම මොකද්ද කරන්නේ බං මම දැන් මර පෞද්ගලික අර වෙලාවේ මම මොකද්ද බං කරන්නේ කෙල්ල අරම ගියා මට කොහොමද දුක හදාගන්නේ මේ දුක නැති කරගන්නේ මහන්සි වෙලා ඇවිලි වෙලා එහෙම දෙයක් දකින්නේ පටන් නෑනේ කියලා අන්න ඔබ සින්දුර ඇදලා ගත්තා ඒක මම මං කිව්වේ මගේ කෙල්ල එක තන්දරේ ඔබ ඒක ලස්සනට සින්දුර ඇදලා ගත්තා මචං ඒකමයි මේ කරන්නේ වා ඒ වේදනාවමයි අර මේක පට්ට සින්දුවක් මම මගේ ජීවිතේ ඉතින් මේ සින්දුව කියන දේවලු ටිකක් තියෙනවා දැන් මේ අහගෙන ඉන්න උන්ටත් හරිද එහෙනම් අහගෙන ඉන්න උන්ටත් කියන දෙයක් තියෙනවානේ මේ සින්දුව ඇත්තටම ඇදී මචං අපේ උන්නේ අපි කියමු අපේ උන්ට කියනවා සහෝදරයෝ කියලා එනකට අපි උගේ සහෝදරයෝට වඩා ලේ ඥාති අනිවාර්යයෙන් අනේ සහෝදරයෝට ලේ ඥාතින් අපි උන් ඇවිල්ලා ඉතින් දන්නවනේ අපි ඉතින් මෙහෙම එකම ආතල් එකක් ගන්න අපි හැමදාම ගහලා ඉන්න බේබතු ටික මෙහෙම ආතල් එකක් ගන්නකොට ඇවිල්ලා ඉතින් ලොකු ලොකු බාල්දි වටනවා නේද නේ මලා මේ ඉන්න එක මෙතෙන්ද කිසිම අදාළත්වයක් නැහැ ඔක අදාළත් නැහැ අපි මෙතන වැඩක් කරනවා කියලා වැඩක් කරනවා කියලා අදාළ නැහැ ඌ එතන මලක් කඩනවා එතන වැඩක් කරන්න වෙන්නේ හරිද වෙන්නේ මෙහෙම හරි ඉතින් සමාජයට මොනවා හරි දෙයක් කරලා විචාරයක් දෙනවා මොනවා කරන්න පුළුවන් නම් මලප්පාන පූජා කරලා අපිට ආශිර්වාදයක් කරලා නේද මේ චරිත අද ආදරේ බලට හැමදාම උම්මෑ